හෙලෝ යාළුවනේ. ඉතින් සුපුරුදු විදිහටම අදත් ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. අද මම රිවිව් කරන්න අරන් ආලා තියෙන්නේ ladies perfume එකක්. ඉතින් මේකත් Indian brand එකේම එන 100 ml perfume එකක්. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු අද perfume එක රිවිව් කරන්න. හරි යාළුවනේ. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Love of My Life කියන entity brand එකේ එන perfume එකක් ගැන. මේක ladies perfume එකක්. ගොඩක් අපිට එකේ box එකේ cover දැක්කම අපිට පේනවා. ඒ වගේම මේක perfume එක මිලිලීටර් 100ක perfume එකක්. ඉතින් box එකේ design එක ගැන කතා කරොත් හරියම ලස්සන ඩිසයින් එකක් තමයි බොක්ස් එකට ඇවිල්ලා තියෙන්නේ. හරිම ප්‍රීමියම් ලුක් එකක් බොක්ස් එකේ තියෙනවා. ඒ වගේම තමයි එයාලගේ බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා. ඒ වගේම QR කෝඩ් එක ගහලා තියෙනවා. එයාලා පිටිපස්සේ පර්ෆියුම් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් දාලා තියෙනවා. ඊට අමතරව මම මේ විදිහටත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාන්නම්. මොකද මගෙන් යාළුවෙක් රික්වෙස්ට් කරා පුළුවන් නම් නෝට්ස් ටික වෙන වෙනම දාන්න කියලා. ඉතින් ඇත්තටම සමහර පර්ෆියුම්ස් වල මට එහෙම දාන්න බෑ. මොකද ඒවල එහෙම නෝට්ස් වෙන වෙනම හොයාගන්න අමාරුයි. දාන්න පුළුවන් පර්ෆියුම්ස් වල මම මෙන්න ඉදිරියට දානවා. ඉතින් ඔයාගේ කමෙන්ට් එකත් ගොඩක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. මම හිතනවා මෙහෙම නෝට්ස් ටික දාපුවම ඔයාලට පර්ෆියුම් එකේ ස්මෙල් එක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ මේ පර්ෆියුම් එකේ টপ නෝට්ස් විදිහට භාවිතා කරලා තියෙන්නේ බර්ගමොන්ට්, පින්ක් පේපර් සහ ලචී කියන නෝට්ස් තුන. ඊළඟට හාර්ට් නෝට් එක. ඉතින් මේකට අපි මිඩල් නෝට් එක කියලා කියනවා. ඉතින් ඒකට යූස් කරලා තියෙන යාළුවා රෝස්, ජස්මින් and පියෝනි කියන ෆ්ලවර්ස් වල නෝට්ස් ටික. ඒ වගේම බේස් නෝට් එක විදිහට මෙයාලා යූස් කරලා තියෙනවා වැනිලා, මස්ක් and සැන්ඩල්වුඩ් කියන ඉන්ග්‍රීඩියන්ට්ස් තුන. ඉතින් ඕවරෝල් ගත්තම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක පර්ෆියුම් එකේ සුවඳ ගැන අපි දැන් කතා කරමු. හරි යාළුවනේ. අපි එහෙනම් පර්ෆියුම් එක අන්බොක්ස් කරගෙන බලමු ඒකේ බොටල් එකත් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි සුවඳ කොහොමද කියලා කතා කරමු. හරි යාළුවනේ බොක්ස් එක මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් පර්ෆියුම් එක එළියට ගමු. මේ විදිහට තමයි බොක්ස් එක ඇතුළත තියෙන්නේ. හරි. ඉතින් බැලුවොත් මට හරිම ලස්සන පර්ෆියුම් එකක්. මේන්ලි පර්ෆියුම් එකේ ටිකක් කොටු ෂේප් එකකට වගේ තමයි තියෙන්නේ. ඒත් ඒක අමුතුම හැඩයක් හරිම ලස්සනයි. පර්ෆියුම් එකේ කලර් එකත් නිකන් අර පර්පල් පින්ක් ඒ දෙක අතර තියෙන කලර් එකක් තමයි පර්ෆියුම් එකේ තියෙන්නේ. හරි යාළුවනේ. අපි දැන් පර්ෆියුම් එක පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලමු පර්ෆියුම් එකේ සුවඳ කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම යාළුවනේ මේක නම් මට කියන්නේ ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තනිකරම මල් සුවඳක් තමයි මේ පර්ෆියුම් එකේ තියෙන්නේ. මාර ෆ්ලෝරල් සුවඳක් මේ පර්ෆියුම් එකේ තියෙන. ඉතින් මල් සුවඳට ආස කෙනෙක් ඉන්නවනම් මම highly recommend කරනවා මේ පර්ෆියුම් එක. ඇත්තටම මාරම මල් සුවඳක් මේ පර්ෆියුම් එකේ තියෙන්නේ. ඉතින් කවුරු හරි හරිම charm ඒ වගේම ෆ්ලෝරල් සුවඳට කැමති කෙනෙක් ඉන්නවනම් ඔයා පාවිච්චි කරන්න මොන පර්ෆියුම් එකක් තමයි මේ Love of My Life කියන පර්ෆියුම් එක. මම highly recommend කරනවා මේ පර්ෆියුම් එක. හරිම charm, හරිම floral smell එකක් තමයි මේ පර්ෆියුම් එකේ තියෙන්නේ. ඉතින් ladies කෙනෙක්ට නම් මේක ගොඩාක්ම ගැලපෙනවා. මේකේ longevity ගැන කතා කරොත් යාළුවනේ සාමාන්‍යයෙන් පැය 4-6 අතර වගේ කාලයක් මේකේ longevity එක තියෙනවා. ඒ වගේම තමයි මේකේ ප්‍රයිස් එකත් මම දැන් මේ වීඩියෝ එකේම කියන්නම්. ඉතින් ප්‍රයිස් එක වෙන්නේ යන්නේ 3850යි. මේකට ඔෆර් එකක් යනවා. ඒ ඔෆර් එක මම මගේ වීඩියෝ එක සඳහන් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මොකද්ද ඔෆර් එක කියලා.
ඒ වගේම තමයි යාළුවනේ ඉතින් අපේ වීඩියෝස් බලන සමහර යාළුවෝ අපිට පර්ෆියම්ස් රිව් කරන්න කියලා රික්වෙස්ට් කරලා තියෙනවා සමහර පර්ෆියම්ස්. ඉතින් ඒ පර්ෆියම්ස් වලත් රිව් ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ක්‍රිස්මස් වලට මම අපේ යාළුවන්ට ෆස්ට් ටිකක් දුන්නා. ඉතින් ඒ ෆස්ට් ටික සැහැණ පිරිසක් ගත්තා. ඉතින් ඇත්තට මේ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සහ ඔයාලා මං කරේ තිබූ විශ්වාසයට මම ගොඩාක් ගෞරව කරනවා. ඉතින් thank you ඒ හැමෝටම අපෙන් පර්ෆියුම්ස් ගත්ත හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම අපිත් එක්ක ඉන්න. අපි තව ඉස්සරහට හොඳ පර්ෆියුම්ස් රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඉතින් ඉස්සරහට එන්නේ අලුත් අවුරුද්දක් 2025 වසර ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම මම සුව පතනවා ඉදිරි අවුරුද්ද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඔයාලගේ හීන බලාපොරොත්තු හැම දෙයක්ම ඉටු වෙලා ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වයේ උපරිමයට යන්න ඔයාලා හැමෝටම ඒ ආශිර්වාද ලැබෙන්න කියලා මම මගේ මුළු හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා. අදත් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් ආරම්භුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම ජය වේවා.